හායි යාළුවනේ කොහමද ඔයාලට? ගොඩක් අය කන්නාස දෙයක් නේ ඉස්සෝ කියලා කියන්නේ. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ කලපු ඉස්සෝ වලින් රසමරස කරි එකක් හදාගන්න විදිය. මෙතන මම ග්‍රෑම් 500ක ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. මේ ඉස්සොන්ගේ ඔළුව කඩලා අයින් කරලා හොඳට සෝදලා පිරිසිදු කරලා තමයි මේ අරගෙන තියෙන්නේ. චූටි ඉස්සෝ නිසා ඉතින් ටිකක් වෙලාව යනවා තමයි. ඒ වුණාට ඉතින් මහන්සි වෙලා හදාගත්තොත් මේක හරිම රස කරි එකක්. ඒක පැත්තකින් තියාගෙන මෙන්න මේ දේවල් ටිකත් ලේස්ති කරගන්නකෝ. ලොකු ලුණු ගෙඩියක් කපලා අරගන්න. ආයෙම ලොකු තක්කාලි ගෙඩියකුත් කපලා මේකට අරගන්න. ඊට පස්සේ අම්මිරිස් කරල් කීපයකුයි සුදු ලුණු ටිකකුයි ආයෙම ඉඟුරු ටිකකුයි රම්පි ටිකකුයි මේකට ඕනේ කරනවා. ඊට පස්සේ කරපිංචා ටිකකුත් ලේස්ති කරලා ගන්න. ආයෙම හොඳ උකු පොල් කිරි වලින් කෝප් එකමාරක විතර ප්‍රමාණයක් මේකට ලේස්ති කරගන්න. දැන් මම මේ විදිහට මැටි භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරනවා. පොල් තෙල් ටික රත් වීගෙන එනකොට මම ඒකට අබෑට වලින් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට අපි අර පොඩියට කපා ගනිපු ලුණු ටික එකතු කරගන්නවා. ඒත් එක්කම සුදු ලුණු ටිකයි ආයෙම මේකට ඉඟුරු ටිකයි ඊට පස්සේ තක්කාලි ටිකයිත් එකතු කරගන්නවා. දැන් මම එකතු කරන්නේ මේකට රම්පි කොළ කිහිපයක්. රම්පි ටිකත් එකතු කරලා ඉවර වෙලා මම මේකට කරපිංචා ටිකත් එකතු කරනවා. දැන් මිරිස් කරල් කීපයක් පොඩියට කපලා මේකට එකතු කරගන්න. මේ එකතු කරගනිපු දේවල් ටික තෙල් එකත් එක්ක හොඳට තෙම්පරාදු වෙනකම් මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට මම ඒකට කහ කොඩු වලින් තේ හැඳි භාගයක් එකතු කරලා ආයෙම ලුණු කුඩු වලින් තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඊළඟට මේකට උළුහාල් වලින් තේ හැඳි කාලක් එකතු කරලා හොඳට තෙම්පරාදු කරගන්න. මේ එකතු කරන්නේ කුරුඳු කෑලි කිහිපයක්. ඊළඟට මම මේකට කෑලි මිරිස් වලින් තේ හැඳි එකයි අමු 3-5 කොඩු වලින් තේ හැඳි 2ක ප්‍රමාණයක් මේකට එකතු කර ගන්නවා. දැන් මේක මෙන්න මේ විදිහට ආයෙම හොඳට මිශ්‍ර කරගන්න. අපි එකතු කරගනිපු දේවල් ටික හොඳට තෙම්පරාදු වෙනකම්. මෙන්න මේ ගානට හැමදේම තෙම්පරාදු වුණාට පස්සේ මම අර සෝදලා පිරිසිදු කරලා පැත්තකින් තියාගනිපු ඉස්සෝ ටික මේකට එකතු කරනවා. ඉස්සෝ ටික එකතු කරලා මෙන්න මෙහෙම හොඳට මිශ්‍ර කරගන්න. ඒ අතරේ තමයි මම මේකට ගම්මිරිස් කුඩු එකතු කරන්නේ. ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක් විතර එකතු කරාම ඇති. එහෙම එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරගෙන මූඩියකින් වහලා ටික වෙලාවක් තැම්බෙන්න දෙන්න. මෙන්න මේ විදිහට පැය වෙනස් වීගෙන එනකොට මම අර පැත්තකින් තියාගනිපු පොල් කිරි ටික මේකට එකතු කරනවා. සාමාන්‍යයෙන් හොඳ උකු පොල් කිරි කෝප එකමාරක් විතර මේකට එකතු කරාම ඇති. පොල් කිරි ටික එකතු කරාට පස්සේ ලිපේ ගින්දර ටිකක් වැඩි කරගන්න. හැමදේම මෙහෙම හොඳට කලවම් කරගෙන මේක මූඩියකින් වහලා ටික වෙලාවක් ආයෙම තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ මේකේ මූඩිය අයින් කරලා ආයෙම හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මේක මූඩියකින් වහන්න ඕනේ කරන්නේ නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණයට මේකේ හොදි ගතිය හිඳෙනකම් ලිප උඩ තියාගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ ප්‍රමාණයට හොදි ටික හිඳුනට පස්සේ මම මේකේ ලිප ඕෆ් කරලා එහෙමම ලිප උඩ ටික වෙලාවක් තියෙන්න දෙනවා. එතකොට මේකේ තියෙන හොදි ටික හොඳට උකු වෙනවා. ඉතින් මේ තියෙන මං ඒ විදිහට හදාගනිපු රසම රස කලපු ඉස්සෝ කරිය. චූටි ඉස්සෝ මේ විදිහට හදලා රස බලන්නකෝ. පුදුම රසයක් තියෙන්නේ. එහෙනම් ආයෙම දවසක මේ වගේ රෙසිපි එකක් අරගෙන එනකම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.